අයිබෝවන් සුබ දවසක් යාළුවෝ හැම දෙනාටම. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන්ගෙන එන්න හිතුවා. අද මම ඔයාලට කියලා දෙන්නේ දඬු කැබැල්ලක් පහසුවෙන්ම මුල් අද්දවා ගන්න හැටි. ඔබට අවශ්‍ය රෝසාතු, වදාතු සහ නොයෙකුත් මේ දඬු වර්ග දඬු කැබලි හිටවන්න. අන්න ඒ ඕනම එකක් ලේසියෙන්ම කළ කරගන්න පුළුවන් නිවසේ තියෙන සම්පත් යොදාගෙනම කරන්න පුළුවන් දෙයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඔන්න ඉතින් මම ඒත් එක්කම ඔයාලට මතක් කරනවා මගේ channel එක මේ වෙනකල් subscribe කරලා නැත්නම් subscribe කරලා මට සහායයක් දෙන්න, like කරන්න, comment කරන්න ඔයාලගේ අදහස් මට වටින්නේ. ඉතින් අපි යමු වීඩියෝට. ඔන්න ඉතින් මම මේ සඳහා යොදාගන්නේ මෙන්න මේ වගේ විනිවිද පේන බෝතලයක්. ඊට පස්සේ අපි පැලේ ඉඳන් පුළුවන් ප්‍රමාණයට මේක අපි කපා ගන්නවා. ඊට පස්සේ මම මේ මස්කිතක් මේ විදිහට හොඳ ඊපස්සේ මේ මාධ්‍ය හොඳට තෙත් කරගන්නවා. ඔන්න ඊට පස්සේ මුල් අද්දවා ගැනීමට අවශ්‍ය වන අතු කැබැල්ල මම සකස් කරගන්නයි යන්නේ. ඒ අතු කැබැල්ල ඔන්න මම වෙන් කරගත්තා. ඊට පස්සේ මම මේ වැඩිකුර තියෙන පත්‍ර මේ විදිහට ඉවත් කරගන්නවා. මම මේ ඇත්තල කරන්න යන්නේ සේපාලිකා ගහක අත්තක්. ඔන්න ඊට පස්සේ මම මේක දඬු කැබැල්ල සකස් කරගන්නවා අවශ්‍ය විදිහට. අපි ගන්න ඉහළ කොටස මේ හරි කෙලින් කපන්නේ මෙහෙම. මම දඬු කැබැල්ලේ ඉහළ කෙරවල කපන්නේ කෙලින්. හොඳට බලා ගන්න. කෙලින් කපන්නේ. මේ විදිහට කෙලින් කපන්නේ දඬු කැබැල්ල ඉහළ කෙළවර. ඒත් එක්කම අපි මේ සිටවන්න ගන්න කොටස අංශක 45ක ආනතව තමයි කපා ගන්නෙ. ඔයාලට පේනවා මේක ආනතවත් ඒ වගේම මේ පැත්ත හරි කෙලින් කපන්නේ. ඔන්න ඊට පස්සේ මම මෙන්න මේ මාධ්‍ය මේක සිටවන්න යන්නේ. වැදගත්ම දේ තමයි හිටවන්න කලින් මම මේ වගේ කෝමාරිකා ජෙල් ටිකක් මේකේ තවර ගන්නවා. කෝමාරිකා කියලා කියන්නේ ඇත්තටම මුල් ඇදීම උත්තේජනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි කෝමාරිකා ජෙල් එක හොඳට තවරගෙන ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මෙන්න මේකේ මේ මාධ්‍ය එකට එක මතු පිටපස් සහ කොම්පෝස් පුළුවන්. එහෙම නැත්නම් පෝෂණාගයක් තියෙන සාමාන්‍ය ටිකක් වැලි ගතියට හුරු පසක් යොදා ගන්න නම් තමයි හොඳ. අපි ඊට පස්සේ මෙන්න මේක මෙන්න මේ ආකාරයේ යට වෙන්න අපි මේකට නෙම්පත් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න යන්නේ මෙන්න මේ ඉහළ අපි කපාගත්ත මේ කොටස මෙන්න මේකට මෙහෙම අපි තියලා ඔන්න ඔය විදිහට මේ වටේට අපි සෙලෝ ටේප් එකක් ගහලා මේක සීල් කරගන්නවා. ඔන්න මම මේක මේ විදිහට සීල් කරගන්නවා. ඊට පස්සේ මේ ඉහළ තියෙන බෝතලේ මූඩිය ටුට්ටක් මම මුරුල් කරනවා. සම්පූර්ණයෙන් ගලලා අයින් කරන්නේ නැහැ. වාතයේ සුළු වශයෙන් හෝ ඇතුළට යන්න අවශ්‍ය නිසා මම මේක මේ විදිහට බුරුලට තියලා තියෙනවා. ඉතින් දැන් ඇත්තටම මේක සූර්ය ප්‍රචාරක ව්‍යුහයක් මේ තියෙන්නේ. සරල සූර්ය ප්‍රචාරක ව්‍යුහයක් මේක. අපිට මේකට කියන්න පුළුවන් ඒකීය සූර්ය ප්‍රචාරක ව්‍යුහයක් කියලා කියන්නත් පුළුවන්. මේ විදිහට රෝසාතු, වදාතු අපිට අවශ්‍ය කරන ඕනෑම අතු වර්ගයක්, මල් පැල, එළවලු එහෙම අවශ්‍ය ඕනෑම දෙයක් අපිට පුළුවන් මේ විදිහට හොඳට මුල් අදිනවා. ඉතින් මේක අවශ්‍ය පරිසර තත්ත්ව මේ තුල තියෙනවා. ආලෝකය ලැබෙනවා. ඒත් එක්කම ආර්ද්‍රතාවය, උණුසුම ඒ සියල්ල මුල් ඇදීම උත්තේජනය කරන ආකාරයට මුල් ඇදීම උත්තේජනය වෙන ආකාරයට මේකේ සකස් වෙලා තියෙන නිසා බොහොම ඉක්මනින් සති දෙකක් වගේ කාලයක් යනකොට හොඳට මුල් ඇදලා තියෙනවා දකින්න පුළුවන්. ඊට පස්සේ මේක අපි සෙලෝ ටේප් එක ගලලා අයින් කරලා මේක පස් පිටින්ම අරගෙන ස්ථිර ශේස්ත්‍රයේ අපිට ඉන්දවන්න පුළුවන්. ඉතින් මල් ලවන්න කැමති හැමෝටම ඔන්න මම වටිනා දෙයක් කියලා දුන්නා. ඉතින් ඔයාලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, එහෙම කරලා මට සහයෝගයක් ලබා දෙන්න. මේකේ සාර්ථකත්වය කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. ඒක ලොකු ශක්තියක් මට.
ඉතින් එහෙමනම් මේක ඊට පස්සේ අපි තියන්න ඕනේ තද හිරු රශ්මිය නොවැටෙන තැනක මද සෙවනේ ආලෝකයක් ලැබෙන ආකාරයෙන් අපි මේ විදිහට මේක තියලා තියන්න පුළුවන්. ඉතින් ඔන්න මල්ලවුනේ යාළුවෝ මේ වැඩේ කරලා බලලා ලේසිම මුල්ලක් ගන්න පුළුවන් වෙනවා ඔබට නිසක වශයෙන්ම. ඉතින් කරලා බලලා මට කමෙන්ට් එකක් කරයි කියලා මං හිතනවා. එහෙනම් ඔන්න ජයග්‍රාහී දවසක් අතට ගිහිල්ලා එන්නම්.